හරි. එහෙනම් අපි යමු ඊළඟ ගැටලුව වලට 11යි 11B. මම නැවත මතක් කරනවා මේ වෙද්දි අපිට වේගය ගැන හිතන්න දෙයක් නැහැ. වේගය හැදෙන්නේ නැහැ පුතේ. එකපාරට වේගය හදන්න අවශ්‍යතාවයක් නැහැ අපිට. අපි හදන්නේ මොනවද? accuracy with knowledge. දැනුම. accuracy සමගි. 15. පටන් ගමු. 11ට කා. සම්දි කියලා දන්නේ. අපි යමු 15 වෙනි ගානට. කියවන්නකො හැමෝම. අච්චිද කියනවා. හරි. කියවන්න බලන්න 15 වෙනි ගාන. අපි යන්නේ එහෙනම් 15 වෙනි ගානට. රෙකෝඩින් දැම්මා. හරි. ස්ට්‍රීමින් වෙනවා. සද්දය එනවා. අවුලක් නැහැ මං හිතන්නේ. හරි. අන්න. එක එකෙහි දිග 2a හා බර w AB BC CD DA දඬු 4ක් A B C හා D අන්තවලදී සුමටව සංධි කර ඇත. BC හා CD හි මධ්‍ය ලක්ෂ එකම තිරස් මට්ටමේ වූ සුමට නාදති ස්පර්ශ කරමින් රූපයේ පෙන්වා ඇති පරිදි සිරස්තලයක සමතුලිතව පවතුනුයේ දිග 2යි A O B D සැහැල්ලු දණ්ඩක් මගිනි. නාදති මගින් BC හා CD දඬු මත ඇති කරන ප්‍රතික්‍රියා සොයා A හා C සංධිවල ප්‍රතික්‍රියාද සොයන්න. සැහැල්ලු දණ්ඩේ තෙරපුම මෙන්න මේක බවද පෙන්වන්න. A හා C සංධිවල නේද අහන්නේ. නාදති වල ඇති කරන ප්‍රතික්‍රියාවත් අහනවා. හරි. කොතනින්ද වැඩේ පටන් ගන්න? පද්ධතිය සමමිතික භාවය වට පේනවද? පද්ධතිය සමමිතිකයි. එතකොට අපි රූපය ඇඳගමු. මේ BC වල මධ්‍ය ලක්ෂය නේද පුතේ තියෙන්නේ අපේ නාද ඇත්ත. yes BC වලයි CD වලයි මධ්‍ය ලක්ෂ වල මධ්‍ය ලක්ෂ වල තමයි තියෙන්නේ. අපි රූපය අඳුන මේ පැත්තේ. A B B C මෙන්න මෙතනයි නාදිත දෙකක් තියෙනවා. ප්‍රධානම කාරණාව මෙන්න මේ AC කියන සිරස් රේඛාව වටා අපේ පද්ධතිය සමමිතික වෙනවා. හරිද? ඒ අතරෙම ඒ සමමිතිකත්වයේ සමගින් ඔයාලට බැලුවොත් එහෙම AB සහ BC කියන්නේ මේ දඬු හතරම දිගින් සමානයි නේද? එහෙනම් පුතේ මෙයාගේ මධ්‍ය ලක්ෂය මේ හරිය තියෙනවා කිව්වොත් එහෙම අන්න එතන ඉඳලා මම ඇඳොත් මෙහෙම කඩයිරා මෙයත් බර ක්‍රියා කරන්න ඕනේ මෙන්න මේ රේඛාවෙම නේද? ඊළඟට මෙතනින් ඔහම නේද පුතේ? මේක එක මට්ටමට වෙන්න ඕනේ. ඒක මට්ටමට එන්න අමාරුයි ගන්න. එක මට්ටමට වෙන්න ඕනේ. මේ අවස්ථ කරනවා. හරි. බර W කියලා දීලා තියෙනවා. මෙයක් බර W, මෙයාගේ බරක් W, මෙයාගේ බරක් W. ඊළඟට BD BD මේක සහැල්ලු දණ්ඩක් ඈ. දිග 2යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතනයි නාදත් දෙකකුත් තියෙනවා නේද පුතේ? ඒතර නාදයක්කින් ඇති කරන ප්‍රතික්‍රියාව දණ්ඩට ලම්බකයි.
ඒ වගේම ඔයාලට පේනවද මේ සමමිතිකත්වයේ සමගින් මෙයා r නම් මෙයා r වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවද මේක අහලා තියෙනවා අපි a හා c සංදිවල ප්‍රතික්‍රියා සොයන්න කියලා. a හා c සංදිවල ප්‍රතික්‍රියා සොයන්න කියලා. a හා c සංදිවල ප්‍රතික්‍රියා සොයන්න කියලා. එතකොට මට මෙතනයි ගලවන්න වෙනවා. මොකද වෙන්නේ එතකොට? y නැතුව x දෙන්න විතරක් පුතේ දෙතැනම ඉන්නේ. මෙතනත් x විතරයි. මම මෙතෙන් x c කියලා කියන්නද? c කියලා කියන්න. සිම්පල් x ඈ. මෙයා x a දැන් මොකද කරන්නේ? අපේ මුලින්ම අහලා තියෙන මුලින්ම කතාවක් නෑ හැබැයි නේ. ප්‍රතික්‍රියා නැහැ කියලා තියෙනවා. BC හා CD දඬු මත ඇති කරන ප්‍රතික්‍රියා සොයා. එහෙනම් R දෙන්නව හැලින්න නෝනේ. හොඳ R හොයන්න. දැන් ඔයාලට පේනවද? පැහැදිලිව මේ මුළු පද්ධතියම තියන් ඉන්නේ මේ නාදති දෙක උඩ නේද? ඒතර පද්ධතිය මත ක්‍රියා කරන බල සලකපුවාම මොනවද මේ බල? දඬු හතරේ බර හතරක් තියෙනවා. ඊට පස්සේ නාදති දෙකෙන් R දෙකක් හදනවා. හරි සරලයි. පද්ධතියට ඉහළට විභේදන සම්රචකවල එකතුව ශුන්‍යයට සමාන කරා නම් කෙලින්ම මට R හොයන්න පුළුවන්. පේනවද? මේ දෙන්න නැවත සම්දි කළ විට මෙයාට මෙයා නැති වෙලා යනවා. එතන බලයක් නැහැ. මෙතන සම්බන්ධ වෙලා නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ කවුද? WWWRR. එහෙනම් අපි ඉහළ විභේදනය කළ වැඩි ගෙම ගහමු. පුතේ මට කියන්න උදව් කරන්න කෝණ ගැන මොකද කියන්නේ? මම දැක්කා මෙතන මේ BD දිග 2a වූ BD සහැල්ලු දණ්ඩක් මගින් කියලා තිබ්බා. දිග 2a නම් මෙයත් 2a මෙයත් 2a මෙයත් 2a අංශක 60. එහෙනම් මෙයා අංශක 60ක් වෙද්දි කල්පනා කරලා කියන්න පුතේ. මෙයා අංශක 30යි. මෙයා 60යි නම් මෙයා 30යි පුතේ. මෙයා 30ක් වෙද්දි මෙයා 60. ඇති නේද? මෙයාත් එතකොට එහෙනම් පද්ධතියට ඉහළට ලියනවා මොකක්ද? කියන්න. 2යි R cos 60 ඍණ 4යි W සමානයි 0යි. එහෙනම් මෙතන නේද? 2ට cos 60 R සමානයි 4යි W. හරි? cos 60 භාගයයි 2යි. හරි. හරි. නෙල්ල නේද? හරි. R සමානයි 4යි W කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට A හා C සංදි වල ප්‍රතික්‍රියාද සොයන්න. ඊළඟට මේ තව එකක් කියලා දෙනවා මෙතනනේ. මේ සහැල්ලු දණ්ඩේ තෙරපුම. මෙන්න මෙයා. තෙරපුම. තෙරපනවා නම් ආතතිය මම ලකුණු කරේ. සමා වෙන්න. තෙරපනවා නම් මෙයාව තල්ලු කරන්න ඕනේ නේද? මෙයාවත් තල්ලු කරන්න ඕනේ. නෑ වැරද්දක් නෑ. ඔයාලට T වලට ඍණ උත්තරයක් එයි. මෙයා T කියලා දාගන්න. දැන් අපි දාගත්ත T වලට ධන උත්තරයක් එන්න ඕනේ. දැන් හිතන්නකෝ. අපි මෙහෙම දාගෙන T වලට ඍණ උත්තරයක් ආවා කියලා. අන්න එතකොට නම් වැරදි. අපි මෙහෙම දාගන්න T වලට ඍණ උත්තරයක් ආවොත් වැරදි. මොකද තෙරපුම කියලා පැහැදිලිව කියලා තියෙනවනේ. හරි. එහෙනම් අපි වැරදි. හරි. කොතනින්ද පටන් ගන්නේ? x a හොයනවද? x c හොයනවද ඉස්සෙල්ලා? හොඳ නේද දරයව හොයන්න. ඇයි බං ඒකේ තියෙන්නේ? මේක වටා ගෝරණය ගත්ත ගමන් x a විතරයි එන්නේ. නේද? නේද? x a කෙලින්ම හොයන්න පුළුවන්. පුතේ කියන්න මට කාටද මොකද කරන්නේ? a b ට කාටද කිව්වේ? a b ට b වටා. a b ට b වටා. උදව් කරන්න.
මෙතන පොඩකින් මෙතන අංශක 60යි මෙතන අංශක 30යි මෙතන අංශක 60යි උදව් කරන්න මේ දුර දෙකයි නේ xa sin 60 xa sin 60 වතාවක් 2a ඍණ w sin 30 ගුණ කිරීම a සමානයි බිඳුවයි sin 60 xa මූල 3 බෙදීම 2 ගුණ කිරීම 2a සමානයි w බෙදීම 2යි a ට a කැපුවා මේ දෙකම උද මෙයාට මෙයා කප xa සමානයි w බෙදීම 2යි මූල 3යි එහෙනම් මේ බලය එච්චරයිනේ එතකොට ඒ සන්ධියෙන් ඇති කරන ප්‍රතික්‍රියාව යනු කුමක්ද w බෙදීම 2යි මූල 3යි කොහොමද තියෙන්නේ ඊටස් එච්චරයි හැබැයි බැරි වෙලාවත් හිතන්න මෙතන y සමප්‍රස්ථකයක් තිබ්බනම් සංප්‍රයුක්තය හොයලා කෝණය හොයලා පෙන්වන්න ඕනේ ඒ සන්ධියේ ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා එතන එහෙම අවශ්‍යතාවයක් අයියේ y එක නෑ this is the ultimate force පුතේ bc මොකක්ද කරන්නේ කොහොමද කරන්නේ bc ට b වටා ගූර්ණය ගන්නවා ඉවරයිනේ මේ bc ට නෝලන්නේ bc ට උදව් කරන්න කෝණ ටික ලකුණු කරගමු මෙතන අංශක 60යි මෙතන 60යි කියන පුතේ මෙතන 60යි නම් මෙතන 60යි ඉවරයි කියන්න xc වලින් පටන් ගමු xc sin 60 වතාවක් 2a උදව් කරන්න මහත්තුරුනේ ඇහෙන්නේ සද්දෙන් ධන w sin 30 වතාවක් a ඍණ r කෙලින්ම පුතේ මේ බලන්න ලම්බකයි නේද r වතාවක් සිම්පල් එක සමානයි a ගියා xa sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි 2ට 2 ගියපුවාම මූල 3යි xc sin 30 කියන්නේ w බෙදීම 2 ඍණ r සමානයි බිඳුවයි xc දන්නේ නැහැ r දන්නවා කොච්චරයිද 4යි w එහා පැත්තට ගියපු ගමන් මූල 3යි xc සමානයි ධන 4යි w ඍණ w බෙදීම 2 කීයද පුතේ දෙවරක් 4 8 එකක් 7යි w බෙදීම 2යි එහෙනම් xc සමානයි 7යි w බෙදීම 2යි මූල 3යි ඊළඟ වැඩි ටීව හොයන්න තිබ්බනේ සහැල්ලු දණ්ඩේ ඉතර මොකද්ද කරන්නේ ඒකට දෙන්න දාතල් එක මොකද්ද අවුනේ ABC කියලා අරගෙන ඒවට අගූර්ණය කරනවා my boy A B C ට මොකටද විදේ මේ මොකටද ගූර්ණ පාඩ පේනවද පුතේ
ඒ සංදිය සම්පූර්ණයෙන් ගලවලා ඒක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. C සංදිය සම්පූර්ණයෙන් ගලවලා ඒක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ABC ට විභේදනය කරනවා පුතේ තිරස්ස. කොයි පැත්තටද? කැමති පැත්තකට. අපි දාමු මෙයාව ධන වෙන විදිහට. T ව ධන වෙන විදිහට. එහාට. ධන T. අපි එහෙම කරන්නේ නැහැ බා සාමාන්‍යයෙන්. හතයි. අපි කරනවා හැමතිස්සම මේ පැත්තට දාන්න. උදව් කරන්න. මේ පැත්තට. ධන T ඍණ ධන XC ධන X A මෙහෙම නෙමෙයි මෙහෙම ධනද ඍණද ඍණ සමානයි එහෙනම් මට T විවෘත කරන්න T සමානයි ඍණ XC කියන්නේ කවුද ඍණ 7යි W බෙදීම 2යි මූල 3 ඍණ XC කියන්නේ ඍණ W බෙදීම 2යි මූල 3 ධන R කියන්නේ 4යි W sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි සුළු කරමු මෙතන මේ දෙකට දෙක අපමු මෙතන 2යි මෙතන 2යි මෙතන ඍණ 7යි W ඍණ W කියන්නේ පුතේ ඍණ 8යි W ඍණ 8යි W බෙදීම 2ක් මූල 3ක් කියන්නේ කෙලින්ම ඍණ 4යි W බෙදීම මූල 3 මෙතන ධන 2යි මූල 3යි W තියෙනවා උඩ යටයි 2 මූල 3ෙන් ගුණ කරමුද හරි එන්න 2යි W 2යි මූල 3යි W තියෙනවා මූල 3ෙන් ගුණ කරමු 2 උඩ යටයි දෙකම එතකොට I W බෙදීම 6W ඍණ 4යි W කියන්නේ කවුද ඉතින් දැන් වාට දැනෙන්න ඕනේ නේද ඇති දෙයක් නෑ ඉතින් දැන් 15 B ඔන්න එයි ඒ කොටස යකෝ දැන් සාපේක්ෂ ප්‍රවේගයේ මුණ්ඩක් පුළුවන් එච්චාවිද ඉතින් ඉගෙන ගන්න තිබ්බනේ මට ඔන්ලයින් කරා අපි නේද නයිට් සෙමිනාර් එකේ තියෙනවා වීඩියෝ එක ඊට පස්සේ ඉතින් අපි කෙලිම පටන් ගත්ත එකනේ කරේ ගණන් හදන්න පටන් ගත්තා බටේ පාද නැද්ද කියන එක නෙමෙයි ඉතින් එහෙම යන්න දෙන්නේ ඇයි ඊ කොටස ගණන් හදන්න ඊ කොටස ගණන් හදන්න එහෙම බෑ හරි පුතේ 15 දී මේ සිරාවටම කියන්නේ මේ වෙලාවේ හොඳටම මේ වැඩිත් එක සෙට් වෙන්න උදව් කරන්න පුතේ මට
මට උදව් කරන තරමට ඔයාට මේකේ රිටර්න් එක හම්බෙන්නේ නැහැ. ඔයා කියන්නේ ඩබල් ට්‍රිපල් වෙලා හම්බෙන්නේ. පුතේ මේ පුංචි දෙයක් තියෙනවා පණිවිඩයක් තියෙනවා දෙන්න. මම කියවනේ පාස් පේපර්ස් වැඩේ අපි තාවකාලිකව නවත්තනවා කියලා. අපේ ඊළඟ මාස කියන්නේ අවසාන මාස 4ක විතර ඉඳලා වැඩි ආයෙත් පටන් ගන්නවා. එතකල් ඔයාලට තියෙනවා විශේෂ වැඩක්. මොකද? ඔයා මේ වෙද්දි දන්න හැම ප්‍රශ්නයම ආයෙ පාරක් හදලා යෝ පේපර් එක ගන්න සවුන්ද වෙද්දි ඇප්ලයිඩ් පේපර් එක ගන්න බ්‍රහස්පතින්ද වෙද්දි මොකද කියන්නේ? නෑ එපා. එපා. හැම පේපර් එකක්ම ගෙදරින් ආයෙ පාරක් හදන්න ඕනේ හැම ප්‍රශ්නයක්ම. ඔයා හැදුවද නැද්ද කියන එක අදාළ නැහැ. අර පේපර් එක වෙනම තියෙනවා. ආයෙ පාරක් ඔයා හදන්න. හරි? පළවෙනි පේපර් එක තමයි අපි ඊළඟ සතියේදී බලන්නේ. ලබන සතියේ බ්‍රහස්පතින්ද මෙහෙම කියන්නම්කෝ. සවුන්ද PO ඇප්ලයිඩ් කතා නැහැ. කෙලින්ම බ්‍රහස්පතින්ද වෙද්දී බ්‍රහස්පතින්ද පන්තිය තියෙනවනේ අපේ පන්තිය. ගොඩක් දුරට රිවිෂන් පන්තියත් පුතේ එදාට තමයි තියෙන්නේ. දැනට අඟහරුවාදාත් වෙන්න පුළුවන් හැබැයි සමහර විට. ඒ බ්‍රහස්පතින්ද පන්තියේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරලා උත්තර ටික අරන් එන්න ඕනේ මට බලන්න. හොඳයි. ෆස්ට් පේපර් එක. හරි? අපේ පන්තියේ ළමයින්ට අනිවාර්ය වැඩක්. එතකොට මෙහෙම එකක් තියෙන හැබැයි කවුරු කිව්වොත් එම සර් මම දෛශික දන්නේම නැහැ කියලා මට ඒක කලින් කියන්න. ආවට පස්සේ කියන්න එපා සර් මම දෛශික දන්නේ නැහැ එහෙනම් හැදුවේ නැහැ කියලා කියන්න බෑ. කලින් කියලා දෙන්න ඕනේ සර් මේ කරන්න පුළුවන් ඒ වගේ මම කරන්නේ දෛශික හැර අනිත් ඒවා ටික. ඒක තල බල හැර අනිත් ඒවා ටික. රාමුසැකිලි හැර අනිත් ඒවා ටික. සාපේක්ෂ ප්‍රවේගය හැර අනිත් ඒවා ටික. හරි කරන්න බැරි දේවල් ටික මට පැහැදිලි කරලා තියන්න. කරන්න පුළුවන් දේවල් ටිකයි බැරි දේවල් ටිකයි අන්න පුතේ ආයෙ පාරක් කෙලවුණා මේකට. ඔන්න අවසාන පණිවිඩය අතිශය වැදගත් පණිවිඩයක්. පන්ති ඇතුළට ගන්නේ එහෙම තියෙන කට්ටිය විතරයි. අනිත් පැයට යන්න පුළුවන්. එන්න ඕනෙත් නෑ මන්නම් කියලා. එහෙනම් මේ අපි ගමු දෙක්මනටම මේක zoom එක. අද නෙමෙයි ඉතින් අදම කියලා ඉතින් කරම නෙමෙයි ඉතින්. හරි. zoom එක අපි ගන්නවා. එතකොට රෙකෝඩින් හම්බෙන්නෙත් පුතේ හැබැයි මොකද? දවසකට මාසෙට මාසෙ IT නේ. පිටා වෙල බලන්න කම්බයින් මැස්සෙම කීයද කියලා. හරි. මාසෙට ඩිස්කෂන් එකක් වෙනවද? මේ වගේම තමයි. ඊට පස්සේ තව මොනවද? ලියන්න කොල්ල එහෙම හම්බෙනවා. ලියන්න කොල්ල. ලියන්න කොල්ල දෙනවා සතුටුයි හැබැයි. පාස් පේපර්ස් ලියන්නනේ. දැන් මම ලියන්න කොල්ල දීලා පාස් පේපර් එක කියනවා. මේක කරගෙන ඉන්න කියලා මම කියනවා. ඒක රිවිෂන් අය අනිවාර්යයි. එකත් කළා අරකට කරනවා පුතේ. හරිද? රිවිෂන් පන්තිය
අයිති කළද? ඉතින් යන්න ඉතින් ආතල්ලගේ තීර ටිකක් ඉගෙන ගන්න. යන්නේ. පේපර් එකට ගියද? පේපර් එකට ගියද? මාසෙටම 600. බල පේපර් කියලා බන් නිකන් පැය විතර පේපර් එක අද දෙන්නේ. පැය තුනේ පේපර් එක. පැය තුනෙන් කොහොමද ෆුල් පේපර් එක ලියන්නේ? ආ. නැත්තම් අවසන් කියන්න කොහොමද? දවසට 600 වෙන්නේ නැති බං. නැත්නම් ෆුල් පේපර් එකට 600 වෙන්නේ. එතකොට දවස් දෙකක් කවිනද? මේ ඒකත් මං කියන්නම් අද දවසේ අපේ අලුත්ම ප්‍රතිඵල ටික. ස්ථානයේ වැඩන්නේ පයෝ නෑ. ලකුණු වල මේක මේ නිකන් මට කියන්න පුළුවන් දේවල් ටික කියන්නේ. ඉතින් ලකුණු වැඩිම තියෙනවා පස්වෙනි පේපර් එක පියෝ පේපර් එක. ලකුණු වැඩිම තියෙන්නේ 375ක්. ඩිවිෂන් අයියා කෙනෙක්. ඊළඟට දෙවනියා 370ක්. අරට කර ඈ? එච්චයි. 370. පොඩ ගහලා බලන්නකෝ පළවෙනිද මොකද උනේ කියලා රැට. පළවෙනිද මොකද්ද දෙයක් වුණා. තුන්සිය 70යි දෙවෙනියට තුන්වෙනියට පළවෙනියට 375යි දෙවෙනියට 370යි තුන්වෙනියට 305යි 305යි හතරවෙනියට 300යි අයියා පස්වෙනියට මදි 230යි 230යි පුතේ පස්වෙනියට ප්‍රධානම දේ වෙනියගෙන් වැඩක් නැහැ. වෙනියා දෙන්නේ නිකන් අපිට ආසල් එකක් ගන්න විතරයි. ප්‍රධානම දේ පුතේ ලකුණු එකතුව වැඩි කරගන්න එක. ගිය පාර නම් හොඳ 400 ගණනක මේකක් තිබ්බා. මේ පාර ඒක නෑ 300 ගණන් තමයි උපරිමයේ තියෙන්නේ. මතක තියාගන්න ඔයාලා දැන් දැනගන්න දේවල් දැන් උදාහරණයක් විදියට බෝවංකණය දන්නවා කියන්නේ. ඔයාලට සම්පූර්ණයෙන් ගාණක් හදන්න තියෙනවා. දැන් බලපන් 15 වෙයි. මොනවදනේ? ඈ දැන් ප්‍රැක්ටිස් කරොත් ඕක නේද? හිතන්න පොඩ්ඩක්. ලකුණුනේ ඈ සල්ලිනේ සල්ලි ඈ 15 වෙයි 15 B මොකද්ද ඔය කරන්නේ? හරි මේ ප්‍රධානම දේ පුතේ වාගේ ලකුණු වැඩි කරගන්න. දැන් ඔයාලා මේ ලකුණු ගන්නේ ලකුණු 500කින් 600කින් ඈ. හැබැයි දැන් නම් ඇප්ලයිඩ් පේපර් එකෙත් 600 වගේ හිටු කරලා තියෙනවා. ටිකක් හිතලා බලන්න. පොඩ්ඩක් නැවතිලා බලන්න. 14 පුළුවන් 15 සම්පූර්ණයෙන් පුළුවන්.
ඒ කොටස ප්‍රක්ෂිප්ත ලකුණු 650කින් තමයි ඔයා ඔය ලකුණු සංඛ්‍යාව ස්කෝර් කරන්නේ. හරි? ඉතින් දැන් ඔයාට තියෙනවා ඉක්මන් ටාගට් එකක්. පුළුවන් තරම් ඉක්මනට දැන් මගෙන් කීප දෙනෙක්ම හරි උවමනාවෙන් බෝවංකනය ගැන එහෙම අහනවා. හරි සතුටුයි. හරි? එක්කෙනෙක් පුතේ මාර වැඩක් කරලා තිබ්බා මං කිව්වේ. උගේ ඒක විතරයි කරලා තියෙන්නේ. ඉතින් මේ එක පොයින්ට් එකයි වැරදිලා තිබ්බේ අනිත් ඔක්කොම ටික හරි ලකුණු 75ක් කරන් තිබ්බා. ලකුණු 75. හිතන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ යාගේ ලකුණු එකතුව මං කියන්න. ඒක හොඳ නෑද? මොකද? ආයේ මේවා ලැජ්ජ වෙන්න කාරණාද නේද බං? එහෙම ලැජ්ජ වෙනවා අපි කොහොමද නේද? අපි මේ වගේ දේවල් ඉගෙන ගන්නවා මිසක් ඒවත් එක්ක නිකන් මේ ඔට්ටු වෙන්නේ නෑ පුතේ අපි. කොයි මේ කණේ නේ බං? කොයි මන් ලකුණු ඔයා විශ්වාස කරනවද එයා කීවෙනිද කියලා? කීවෙනිද කියලා? 10 වෙනිය. විනිය වැඩක් නැහැ. ලකුණු 170. හරිද? මදි තමයි. මේ හොඳටම මදි. මේ කීයද බං ඇත්තට? 210. දෙකෙන් 210. කාට නම් තියෙනවා. ඇති? අයි ගෙන්න ගන්න හදන්නේ ඈ. තොපි හුරතල් වෙවි ඉඳලා හරියන්නේ නැහැ පුතේ මං කියන දැන් ආමන්ත්‍රණය කරනවා ඈ. මගෙන් අහනවා රිවිෂන් පන්ති කියලා. රිවිෂන් පන්ති කරන්න යකෝ මේ දන්න දේවල් ටික කරන්න එපා ඉස්සල්ලා. හරි සල්ලි ටික දීපන් මම පන්ති පටන් ගන්නවා. ආපම් මේක රාමු සැකිලි ගන්න හදුවා. යාබද රූපෙහි පෙන්වා ඇති රාමු සැකිල්ල AB BC CD BD හා AD සැහැල්ලු දඬු පහක් ඒ වායේ කෙළවර වලින් නිදහසේ සන්ධි කර සාදා ඇත. හරි නේද? AB සමානයි BC හා B සමානයි BC හා AD සමානයි DC. AD සමානයි DC. AD සමානයි DC. ඔව් නේ B එක කැලලක් නැති වෙලා. ADB සමානයි BDC සමානයි අංශක 30ක් බව දී ඇත. ADB සමානයි BDC ඒක දාලා තියෙනවා. බර 3W භාරයක් සිහි එළෙන අතර රාමු සැකිල්ල එහිදී අචල ලක්ෂයකට අසව් කර ඇත. දීහිදී ක්‍රියා කරන තිරස් R බලයක් ආධාරයෙන් AB තිරස්ව හා AD සිරස්ව රාමු සැකිල්ල සිරස් තලයක සමතුලිතව තිබේ. බෝවංකනය භාවිතයෙන් ප්‍රත්‍යාබල සටහනක් ඇඳ A9 R විශාලත්වයද ඒ අසව්වේ ප්‍රතික්‍රියාවද සොයා මෙම ප්‍රත්‍යාබල ආතතිය තෙරපුම් යන ප්‍රකාශ කරන්න. වැඩේ පටන් ගමු. පුතේ මෙන්න උදව් කරන්න මට ඉක්මනට මෙන්න බල ටික මෙන්න. තියෙනවා අංශක 30යි. තවත් අංශක 30ක් මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. එතනින් 3W තියෙනවා පහළට. C මෙතන D sorry B මෙතන A මෙතන D R अंशक 30යි अंशक 30යි AB සමානයි BC ඊළඟට AD සමානයි AD සමානයි DC හරිද? තමන හරි දත්ත තියනවද? නැහැ අංශක 30 දැම්ම හරි.
R වල විශාලත්වය හොයන්න තියෙන්නේ ප්‍රත්‍යාබල සටහන ඇඳලා ඉවර වෙලාද අඳින්න කලින්ද? ඇඳලා ඉවර වෙලා නේද පුතේ? එහෙනම් කලින් අපිට කරන්න බෑ. හරි කිසිම පූර්ණ සමීකරණ ලියලා තිබ්බොත් ලකුණු කපනවා. කපනවා නේ? නෑ කපන්නේ. හරි. ඊට පස්සේ ඒ අසව්‍ය ප්‍රතික්‍රියාවද සොයා මේ ප්‍රත්‍යාබලේ පුතේ ඒ අසව්‍ය බාහිර බලයක් තියෙනව නේද? කොහාටද තියෙන්නේ? මොකද්ද විශාලත්වය? කිසිම අදහසක් නෑ. එහෙනම් මම මෙතෙන්ට p වගේ දා ගන්නද නම p. පටන් ගමු. එවුනේ. ඒක අසව්වනේ. අසව්ව කියන්නේ බාහිර බලයක් දෙන තැන. බලේ විශාලත්වය දන්නෙත් නෑ දිශාව දන්නෙත් නෑ. ඔව්. තාම සැකලි කියන්නේ මේ රූපයට මේ පද්ධතියට කියන නම. බෝ අංකණය කියන්නේ ගාන හදන විදිහට කියලා කියන සිස්ටම් එකට කියන නම. හරි පටන් ගමු. දව කරන්න. මේක මේ හැටියට දාගන්න. ඊළඟට C D E කොතනින්ද පටන් ගන්නෙ? කැපිටල් C වලින් පටන් ගමු. මොනවද පේන්නේ? A B පහළට 3යි W. A උඩ B යට. ඊළඟට මේ කෝණ ටික ලකුණු කරගමු. මේක අංශක 30යි. මේකට මේක සමානයිලු. මේක අංශක 90යි නේද පුතේ? මේක අංශක ඒ වගේම ඔයාලට පේනවද මෙයාට මෙයා අංග සම වෙනවනේ ත්‍රිකෝණ දෙක. ඒතර මෙයා 30යි නම් මේක 90ක් වෙනවා. මේක 60ක් වෙනවා. එතකොට මේක තිරසත් එක්ක මේ දණ්ඩ සිරසත් එක්ක හදන කෝණය අංශක 60. ඒතර මේ දණ්ඩ සිරසත් එක්ක අංශක 60යි කියන්නේ මෙන්න මෙහෙම 60ක් තියෙනවා. ඒතර මෙතන 60යි නම් පුතේ මෙන්න මෙහෙම ගැහුවොත් තිරස් රේඛාවක් මෙතන අංශක ඒක 30යි නම් මේක ඔන්න එහෙනම් බලන්න මං කපටි වුණා පට්ට කපටිය මේ පොඩ්ඩක් විතර මේක 60යි නම් මේක ඒක හරි ඉවරයි නේද මොන රෙද්දට දෙක ඕනේ මම හැමතිස්සෙම සලකන්නේ දඬු දෙක අතර කෝණය නෙමෙයි ඒකත් මම ලකුණු කරගන්නවා හැබැයි මට වැදගත් වෙන්නේ මොකද්ද තිරස හෝ සිරස සමග දණ්ඩ සාධන කෝණ හැමතිස්සෙම ඕක ඔළුවේ තියාගන්න හැම දණ්ඩකම තිරස් හෝ සිරස් කෝණයක් ඕනේ කියනවනම් හරි වැඩි කරයි එක්ක තිරස් එක්ක සිරස් පුතේ හරි AC AB ඉවරයි BE උදව් කරන්නේ නැද්ද මට BE තිරසත් එක්ක අංශක 60යි අර පැත්තට B දන්නවා නම් E ඉන්න ඕන කොහෙද මේ රේඛාවේ හරි ඔළුවේ තියාගන්න EA කොහමද තිරසත් එක්ක අංශක 30යි අරක තිරසත් එක්ක අංශක 60යි නේ ඔළුවේ තියාගන්න හරි ඊළඟට EA ඒ මෙතන E එහෙනම් මේක අංශක 30කින් යනවා මේක අංශක 60කින් යනවා තර මෙන්න මෙයා වැරදුවනේ වැරදි අම්මෝ මෙයා මෙහෙට අම්මෝ වැරදි වෙනවා සමාන වැරදුනා
සමා වෙන සේක්වා ස්වාමීනි පුතේ වැරදුනා. මොකද්ද උදව් කරන්න මට වැරදි මේක හරි. තිරසත් දෙක අංශක තියෙයි හැබැයි 15ට තියෙන්නේ නේ. එතකොට EA මෙතන නම් E ඉන්න ඕනේ මෙහෙට. මෙයා මෙහෙට. එතකොට මෙයා අංශක 30කින් ආනතව මෙහෙට. මෙයා අංශක 60කින් ආනතව මෙහෙම. ඉන්නව නෑ වගේනේ. අවුලන්නේ. මෙයා අංශක හරි. මෙයා A මෙයා B නේ. මෙයා දැන් ඇයි මකණ්ඩ වෙන්නේ ඇයි පැන්සලෙන් අඳින්න කියන්නේ කියලා එහෙම දැන් තේරෙන්න ඕනේ. දැන් බලන්න මේක 60යි මේක 30යි නම් මේක 3යි W. මෙතන 60යි නම් මෙතන 30යි. 3යි W cos 30යි. 3යි W cos 30යි කියන්නේ cos 30යි කියන්නේ මූල 3 බෙදීම 2යි. 3යි මූල 3යි W බෙදීම 2යි. 3යි මූල 3යි W බෙදීම 2යි. මෙයා 3යි W හොඳයි සතුටුයි. හැමෝම උදව් කරන්න. 3යි W බෙදීම 2යි. ඊළඟට ආදිතරම ලකුණු කරන්න ඕන. ගුටි කන නෑ BE. BE අද එක මහත්තයෙක් කිව්වා මට ඒ ආදිතරම ලකුණු කිරීම ටුට්ටක් අපහසුයි කියලා. මේ මහත්තයා බලාගෙන ඉන්නවා නම් ඔන්න කරනවා දැන් ඈ. අය අහන්න එපා මගෙන්. ඊළඟ එක්කෙනා EA. මෙයාට මේ හරියට. ඔන්න දැම්මා. EA. එහෙනම් මෙයා ඊළඟට තුලට. ඔව් C තුලට C දෙසට. හරි. වරින්. කොතෙන්ද යන්නේ? මෙතෙන්ද? B ට. ඇයි යන්න බැයිද මෙතෙන්ද? අන්න හරි. හොඳයි. B වලට යන්න. මොනවද වෙන්නේ? බලන්න පුතේ චෙක් කරන්න. EB හරිද කියලා බලන්න. EB හරිද? හරි. එහෙනම් ඊළඟට BD තිරස් DE තිරසත් ඒකාංශක 60යි. එතකොට BD තිරස් වෙන්න ඕනේ. ඕමනේ. ඕම ඔළුවේ තියාගන්න. BD තිරස් DE මෙහෙම අංශක 60කින් ආනතව DE E ඉන්නේ කොයිද? මෙතන. අංශක 60කින් ආනතව කියන්නේ තිරසත් එක්ක අංශක 60කින් ආනතව කියන්නේ තිරසත් එක්ක අංශක 60කින් ආනතව කියන්නේ මෙයාට වඩා වැඩි. BD තිරස් DE මෙහෙම මෙහෙම කියන්නේ මේ වගේ මෙහෙම දිශාව දන්නේ නෑ බං. සෙට් වෙන තැන බලපන්. අංශක 60කින් ආනතව. එතකොට මෙහෙම රේඛාවන් නේද අදින්න වෙන්නේ. අංශක 60කින් මෙහෙම. එතකොට මෙයා තිරස් ඇඳලෙමුද? මෙයා අංශක මෙයා D උදව් කරන්න. BD කොහමද? මෙයා DE ඇතුළට එළියට නෙමෙයි මෙහෙම කියපන්. හැබැයි තියෙද දෙසට දෙසින් කියපන්. ඇතුළට එළියට නැතුව දෙසට දෙසින්. B දෙසට අන්න වචනේ දෙසට පයින් කෙලිනේ පරයට හරිද?
ආගියුමන්ට්ස් වලට යනවා. ඊළඟට බල කියන්න පුතේ. මේ අංශක 60යි මේ අංශක 60යි. එවනේ. මට පේනවා ඊයදී. මේක අංශක ඉවරයි නේද? ඉවරයි. එහෙනම් 3යි මුළු 3යි w බෙදීම 2යි. ඊළඟට ඊගාවට යන්නේ. කිය. ඉතින් දැන් පුළු එතන දිශාවක්වත් දන්නේ නැහැ. මෙයා දිශාව දන්නවනේ. කිය. චෙක් කරලා බලමුද මේවා? ඒ ඊ කොහමද ඉන්නේ? බලන්න හරිද? හරි. ED හරි. DC සිරස් සිරස් CA සිරස් DC සිරස් DC සිරස් DC සිරස් D කොහෙද? මෙහෙම D හරි. DC කොහම වෙනවා? CA අරයට හරි. අම්මට උඩ මේ මෙයා කවුද? C. ඊතල දාමු. DC CA ඊළඟට විශාලත්වය 3W 3W 3යි ඊළඟට R හොයාගන්න පුළුවන්. R කියන්නේ කවුද? මේ R මෙතන. BC B කොහෙද? මෙතන. C කොහෙද? අතන. මෙයා හරියටම පුතේ මේ මැද්දෙන් යනවානේ. ඒක ඇන්දොත් නම් කැත වෙනවා. මේක අඳින්න කියලා තියනවාද? R විශාලත්වය අහනවානේ. එහෙනම් අපි එකක් අඳින්න අනිවාර්යයෙන්ම. පුතේ එක ඇන්දහම නම් කැතටම කැතයි. R හෙව්වා ඉතින්. ඒ අසව්‍ය ප්‍රතික්‍රියාව. ඒ අසව්‍ය ප්‍රතික්‍රියාව. BC දැන් බලන්න අර ඊතලේ BC වල ඊතලේ හරියටනේ. එහෙනම් මෙයා කොහොනේ ඇල්ෆා කියලා ගත්තොත් tan ඇල්ෆා සමානයි මේක නේද ඇල්ෆා වෙන්නේ. සමුග පාදය 3යි w බෙදීම w ට w කැපෙනවා 3ට 3 කැපෙනවා 2 යන උඩට 2 බෙදීම මූල එහෙනම් ඇල්ෆා සමානයි 2 බෙදීම මූල ඊළඟට බලන්න r වලගේ r මේ මෙතන ආගේ p කියලා ගත්තනේ p හොයලමුද p හොයලමු p වලගේ ඒ කියන්නේ bc විශාලත්වය කොච්චරයිද පුතේ වර්ගය ධන මූල 3යි w බෙදීම 2 වර්ගයේ ගන්න එළියට 3 වර්ගයක් ගන්නවා යට තියෙන 2 වර්ගයක් ගන්නවා 3 වර්ගයක් ගත්ත ගමන් මෙතන 3යි යට 2 ගත්ත ගමන් මෙතන 2යි w ගත්ත ගමන් w වර්ගය ගත්ත ගමන් w. ඒතර මෙතන දෙකක් තිබෙන්නේ නැහැ නේ පුතේ. ඒතර මෙතන 2 වර්ගයක් එනවා මෙතෙන්ට 4යි. 4 ධන 3 වර්ගයක් ගත්තා 2 වර්ගයක් ගත්තා w වර්ගයක් ගත්තා. මූල 3 වර්ගය 3යි 4යි 3යි
එහෙනම් 3යි මූල 7යි w බෙදීම 2යි. ඊළඟට r වලගය කියන්න. හරියටම කියන්න. r සමානයි ca. ca 3යි මූල 3යි එනවා ca. 3යි මූල 3යි මෙයා ඉන්නේ මේ පැත්තට. p ඉන්නේ කොයි පැත්තටද? වගුව හදන්නව නේද? අනේ. වගුව හදන්නව නේද? අනේ. පුළුවන් නේද දාගන්න. හරි මේ බල ටික මට කියන්නකෝ ආතතියද තෙරපොම්ද කියලා. මේ දණ්ඩේ. ආතතිය තෙරපොම මෙතන තෙරපොම ආතතිය 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 තෙරපොම තෙරපොම ඇතිනේ ඇති. හරි. ඕනනම් ඉතින් මේ වගුව හදන්න. හරි. ඊළඟට අපි යන්නේ මොකේද? 11යි 11 බී. අර නම නැත්ද සාපේක්ෂ ප්‍රවේගය නියෝජනය කරන කවුරුවත් නැහැ. සාපේක්ෂ ප්‍රවේගයයි මේකයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයි. සාපේක්ෂ ප්‍රවේගය මාර අතල් බං. ඒ කොටසට යන් අපි. ඒ කොටසට යන්. එක හදන්න දන්නේ නැහැ. දෙක දන්නව නේද? ප්‍රත්‍යයක තීසංගුණක තියෙනවා. එපා. 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 ඉතින් වතුර ටික ළඟ තියා ගන්න ඕනේ. උඹට ගේන්න මොකෑ මේ නෑ එපා. එහෙම බෑ. තමන් ගාව තියෙනනේ බෝතලයක්. ඒ බෝතලේ මේවා කරගෙන එනවම හැබැයි ඈ නෑ නෑ බලපන් යන්න පුළුවන්ද කියලා. ඔව් මාළකට යන්න දෙනවා. හරි දෙවෙනි ගාන හදමුද? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඈ අවුල? ප්‍රත්‍යාගති සංගුණකය. නේ ඕනේ. මේකේ පුතේ බිත්තියක නේද ගැටෙන්නේ? මතක තියාගන්න බිත්තියක පෙන්නපන් අම්මද කියලා හිතන්න. මොකද්ද? දෙගණින් ඉරුණ නෙමෙයි අක මල්. ඉවර කරන්න ඉතින් දැන්. මතක තියාගන්න මේ හැමෝටම උගන්වන දෙයක් මේක. පුතේ ගැටුම බිත්තියක් සමග වෙනවා නම්
ඔය E වලින් කියන අදහස තමයි ගැටුමට පෙර මෙන්න මේ අංශුවේ ප්‍රවේගය v නම් ගැටුමෙන් පසු ප්‍රවේගය පුතේ මේ පැත්තට e වතාවක් v. ඔච්චරයි වා දැනන් ඉන්න ඕනේ මේ ගාන හදන්න. මොකද මේ
R සමානයි 3යි mg. හරි නේද? නෑ නෑ චුට්ටු වෙලාවයි. බල පොඩ්ඩක් බලන් ඉතින් මේ බල්බ් එක නිමුණොත් එහෙම කියන්න ඕනේ. එන්නේ. 600. papers කියලා ලියනවා. full papers. ඊ රෑන්ක් පේපර් තියෙන්නේ බං තියරි යන ළමයින්ටනේ. සර් එන කලින් ඉන්නේ මොකටද එන්නේ? උඹ රිවිෂන් එකට යන්නේ නැහනේ. මොකේද යන්නේ නැත්තේ කි? යන්නේ නැහැ කිව්වේ. ආ තියරි ඕනේ නේද රිවිෂන් කළා. ආ ඒක තමයි. අරක මාසෙට 600 මේක පැය ඒක තමයි. සති දෙකකට එකයි. එතකොට ඒකට 300ද ගන්න? 300 නේ. 300යි 500යි. ඔව්නේ කොහොම හරි ඒකත් මැත්ස් වලටම ගානට කරන්නේ නේද? එහෙම නැහැ. මොකද්ද දෙන්නේ? හරිද? අපිට ඊළඟට මොකක්ද ඕනේ? ඊවෙන්ට් කියලා යන්නේ. හරි මේ පද්ධතියට මේ පැත්තට දාලා යමුද? p සහ f අතර සම්බන්ධයක් අරන් ඉමු කොකට? මේ පැත්තට p ඍණ f සමානයි කියන්න F කියන්නේ කවුද? T කියලා දාමු. mu කියන්නේ භාගය. භාගය කියලා දෙනවා. වෙනම දාලා ඒක තමයි මම පොඩ්ඩක් බැලුවේ. T ව හොයාගෙනද? T ව ගෙනල්ලා මෙතෙන්ට දාලා. අපිට T හොයන්න පුළුවන් දෙකයි. ඔව් ඕනේ වෙනවා නේද පුතේ? මොකද මේ F සමානයි T කියන එකෙන් මට වැඩක් නැහැ. T යාවට වැඩක් නැහැ මට. ඒ හින්දා මම මෙතෙන්ට ගිහිල්ලා T ව හොයාගන්නම් ඉහළට විභේදනය කළා නේ. හරියට හරි. ඊට පස්සේ ඒකෙන් මේකට මෙයාට දාලා වෙනම හරියටම හරි. මේ ඒකේ. එතකොට මට දැන් මට P වලින් මේක ආවයි කියලා බෑ වැඩක් නැහැ නේ. P දන්නෙත් නැහැ F දන්නෙත් නැහැ.
ඒ හින්දා මම කල්පනා කරනවා මෙන්න මෙයා දිහා. මෙයාගේ 2m වල සිරස් විභේදන. සිරසට කරපු ගමන් t cos theta ඍණ 2mg සමානයි බිඳුවක් වෙලා t සමානයි 2mg බෙදීම cos theta වෙනවා. ඊළඟට simple m ට මම මේ පැත්තට දානවා. මොකද වෙන්නේ? capital F ඍණ එනවා. t sin theta සමානයි capital F සමානයි t කියන්නේ 2mg cos theta ගුණ කිරීම sin theta සමානයි 2mg tan theta capital F. දැන් හරි. අරකින් වැඩක් උන්නේ නැහැ. ඊළඟට f බෙදීම r උඩයි සමානයි 2mg tan theta බෙදීම r තුනයි භාගය කියලා දීලා තියෙනවා. tan theta කොඩයි හෝ සමානයි 3 බෙදීම 4යි නම් theta කියන්නේ සුළු කෝණයක් නම් පුතේ මට ලියන්න පුළුවන්. එම නිසා theta කොඩයි හෝ සමානයි tan inverse 3 බෙදීම 4යි කියලා. cos එහෙම තිබ්බනම් මෙහෙම කරන්න බෑ. මෙහෙම තමයි හරියට ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එම නිසා theta හි උපරිම අගය tan inverse 3 බෙදීම 4යි කියලා. දෛශික මට විනාඩියක් දෙන්න. හරි.
OABC ත්‍රිපිසියමෙහි OA සමාන්තරයි CB වන අතර CB සමානයි භාගයයි OA වේ. O අනුබද්ධයෙන් A හා C හි පිහිටුම් දෛශික පිළිවෙලින් 4යි පිරින 6යි කිව්ද P ධන 2යි කිව්ද වේ. මෙහි P හා Q යනු එකිනෙකට ලම්බ ඒකක දෛශික දෙකකි. BC හා OB දෛශික P හා Q වශයෙන් ලබා ගන්න OBC හි අගය නොක බව පෙන්වන්න. අපි රූපයක් ඇඳ ගමු ඉස්සෙල්ලාම. OABC ත්‍රිපිසිය මල්ලු. එතකොට OA සමාන්තරයිලු CB වලට. CB සමානයි භාගයයි OA ලු. එහෙනම් OA තමයි දිග වෙන්න ඕනේ නේ. OABC. ඕකේ. OA සමාන්තරයි CB වෙනවා. CB සමානයි භාගයයි OA වෙනවා. CB සමානයි භාගයයි OA වෙනවා. A හා C හි පිහිටුම් දෛශික. OA දෛශිකය සමානයි 4යි P දෛශිකය ඍණ 6යි Q දෛශිකය. OB දෛශිකය සමානයි P දෛශිකය ධන A හා C සමානයි. O C දෛශිකය සමානයි P ධන 2යි Q දෛශිකය. P හා Q එකිනෙකට ලම්බකයි. P දෛශිකය ලම්බකයි Q දෛශිකය ඒ වගේම P වල මාපාංකය සමානයි Q වල මාපාංකය සමානයි 1යි. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරලා කියන්න P තිත Q කීයද? ලම්බක අවස්ථාවේදී P තිත Q P තිත P කීයද පුතේ? Q තිත Q ඒවත් ඉතින් අපි දැනන් ඉන්න දේවල් සහ මතක් වෙන දේවල් නේද? ඒකක දෛශික ඊළඟට ලම්බක බව. ඊළඟට BC හා OB දෛශික P හා Q වශයෙන් ලබා ගන්න. BC දැන් මට පේනවා CB සමානයි භාගයයි OA. CB ඉන්නේ OA ඉන්නේ එකම පැත්තට. ඒ වගේම දෙන්න සමාන්තරයි. එහෙනම් මට ලියන්න පුළුවන් කෙලින්ම CB දෛශිකය සමානයි භාගයයි OA දෛශිකය. එතකොට මම දැන් දන්නවා නේද? හැබැයි දන්නවනේ. ඔව්. B වනේ ඕනේ. B හි පිටුම් දෛශිකය නේද? BC හා OB දෛශිකය. BC හා OB. ඉස්සෙල්ලාම OB හොයාගෙන ඉමු. අනේ BC. දැන් BC හොයාගෙන ඉමු. BC කියන්නේ කවුද? CB කියන්නේ භාගයයි OA. OA කියන්නේ එතකොට භාගයයි OA. 4යි P ඍණ 6යි Q. එතකොට CB සමානයි භාගයයි ඕකනම් පුතේ BC කියන්නේ කවුද? right. හරි ඉතින් හරි ඒක තමයි. සුළු කරලා ගියපන් දැන්. භාගය හරි දැන් දැම්ම ඇතුළට දැන් 4ට 2 කැපුණා. 6ට 2 කැපුණා. ඉතුරු වෙන්නේ 3යි Q. ධන 3යි Q ඍණ 2යි P. මං වෙන්න අප්පා. BC. CB නෙමෙයි කි තිබ්බේ BC. හරිද? පරිස්සමට කරා නේද මං? හරි. BC හරි. අය හොයන්න කියනවා OB දෛශික. මැදට මේ මැදට කොහොමද? BO දාන OC සමානයි 3යි Q ඍණ 2යි P. එහෙනම් OC දෛශිකය සමානයි OB ඕනේ නම් මම ඒක එහා පැත්තට දාන්න. OC මේ පැත්ත ඉතුරු කරගන්නවා. එතකොට මේ පැත්තේ කවුද ඉතුරු වෙන්නේ? P ධන 2යි Q. ඊළඟට මෙයා ඍණ 3යි Q ධන 2යි P සමානයි OB. මෙතන P ධන 2යි P 3යි P ධන 2යි Q ඍණ 3යි Q ඍණ Q සමානයි OB දෛශිකය. හරිනේ? BC තෙව්වා OB තෙව්වා. මොකක්ද ඊළඟට කියන්නේ? OBC කී යගේ? OBC කියන්නේ OBC OBC අගේ හොයන්න නම් මම කවුරුද විද්ගුණිතය ගන්න ඕනේ. එක්ක BC BO හරි එහෙම නැත්නම් BC BO හරි එහෙම නැත්නම් CB OB හරි. CB OB හරි. හරිද? CB දන්නවද? හරියට හරි. CB සමානයි 2යි P
ඍණ 3යි q CB ඊළඟට OB OB 3 p ඍණ q දැන් මම ගන්නවා තිත් ගුණිතය CB තිත OB සමානයි CB වල මාපාංකය OB වල මාපාංකය cos මට මෙන්න මේ කෝණය ඕනේ θ. හරි කියන්න බලන්න CB තිත OB කියන්නේ මේ දෙන්නගේ දැන් ඔයා බලන්න පොඩ්ඩක් මම මේ ලියාගත්ත දේවල් වලින් p තිත q සමානයි 0යි නම් p තිත p සමානයි 1යි නම් q තිත q සමානයි 1යි නම් ij විදිහට නැද්ද මෙයා වැඩ කරන්නේ? එමමයි. එහෙනම් මම කෙලින්ම ලියනවා පුතේ මෙතන දෙවරක් 3 ඍණ ධන ඍණ 3 වරක් ඍණ 1 කියලා. නේද? i තිත i සමානයි 1යි j තිත j සමානයි 1යි i තිත j සමානයි 0. ඒක වගේම තමයි මෙතන. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. CB වල විශාලත්වය එතකොට දැන් මෙතන හැබැයි ij කියලාම හිතන්නත් බෑනේ. ඔව් ඉතින් ij කියලාම හිතන්න පුළුවන් නේද පුතේ? අපි මේක ඔව් ඒක තමයි. මොකද දැන් දෙන ලම්බකයිනේ බා. නේද? p දෛශිකයයි q දෛශිකයයි ලම්බකයි. හරිද? හැබැයි මේ පැත්තට තියනවා මේ පැත්තට තියනවා කියලා කියන්න බෑ. කැමති පැත්තකට තියෙන්න පුළුවන්. හැබැයි ij විදිහට වැඩ කරනවා. හරි? ඒ හින්දා මම කෙලින්ම ලියනවා CB වල මාපාංකය වර්ගමූල 2 වර්ගය දන 3 වර්ගයේ වර්ගමූලය 10 OB වල මාපාංකය මූල 10යි. එහෙනම් මූල 13 ගුණ කිරීම මූල 10යි cos θ. මෙතන 3යි මෙතන 6යි 6 3යි 9යි cos θ සමානයි 9 බෙදීම වර්ගමූල 130යි. හරිනේ? θ සමානයි cos inverse 9 බෙදීම වර්ගමූල 130යි. අසාසිකේ ඔබ සමට ස්තුතියි. තව පස්වෙනි ගාන හත්වෙනි ගාන හත්වෙනි ගාන එහෙම හදන්න පුළුවන්. අටවෙනි ගාන ඇදුවා අපි 9 10 නම් ගන්න නැහැ තාම. හෙලිකොප්ටරෙන් ආවත් කමන්නේ නේද? ඔබට අවුලක් නැත්නම් මට අවුලක් නැහැ නේද? කියපල්ලකෝ. ඉඳපන්කෝ zoom එක දාගත්තට පස්සේ zoom එකෙන් පුතේ කෙලින්ම ආන්න පුළුවන් chat එකේ දාන්න කියලා. එතකොට අනිත් අයට උනත් පුළුවන් ලස්සනට මේවා කරන්න. chat කරන්න බැරි ගන්න පුළුවන්. ඔව් නෑ මං කියන්නේ මේවා කරන්න. ඇත්තට පොදු chat එකක් දෙන්න නැතුව එහෙම කරන්න හරිනේ. නැතේ නෑනේ.
එහෙනම් අපි සෝදානම් වෙන්නේ පුතේ අද දවසට වැඩ කටයුතු ඉවර කරන්න. හැමෝටම ජයෙන් ජයම වේවා. අද අපි ඉවර කරනවා. ගොඩක් දුරට ලබන සතියේදී අපි සෝම් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ගොඩක් දුරට ලබන සතියේදී ඩිවිෂන් පන්තිය ස්ටාර්ට් එක ගන්නවා අපි. 26 A level පන්තිය සාමාන්‍ය පරිදි සඳුදා සහ බ්‍රහස්පතින්දා තියෙනවා. 27 පන්තිය අඟහරුවාදා සහ ඉරිදා තමයි තියෙන්නේ දැන්. එනම් ඉතින් ඒක තමයි. ජය වේවා. ඊට පස්සේ